ගෙනාව ග්‍රැනී එහෙනම් අපි යමු. ඉතින් මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් මම ඔයාලට කිව්වා අපේ channel එකේ subscribe 10ට එන්න උදව් කරන්න කියලා. හරි මං හිතුවා වැඩ නැති විදිහට මං අන්තිම වීඩියෝ එක දාද්දි subscribe 9 තිබ්බේ. ආට ඒ පැය ගානකින් subscribe 30ක් වුණා. මං අර දාලා තිබ්බ බස් වීඩියෝ එකකින් ඉඳලා මම සතුටුයි ඉතින්. හරි ඉතින් උන්ට අපි ගේම් එකට ආවා. ඉතින් අපි මේ ග්‍රැනී කවුද මට අපි ග්‍රැනීට පොඩි ආතල් එකක් දෙමු. මට කොහොමද යාළුවනි දැක්කද මම ග්‍රැනීට ආතල් එකක් දෙන්න ගියේ. ග්‍රැනී දුන්නා මට ආතල් එකක්. සැලෙන්නේ නෑ යාළුවනේ. සැලෙන්නේ නෑ. මේ ග්‍රැනී කවුද මට ශ්‍රේක් එක ගහගත්ත මට මේ ග්‍රැනී කවුද? අනිත් ශ්‍රේක් මාව මරන්න හදලා අපි අර නහුට්ට කොල්ල ගා මාව බේරගත්තේ. වෙනම කතාවක්. ඉතින් අද මම ඔයාලට කියන්න බැරි වුණා. හැම කාර් එකෙන් පයින්න තමයි යන්නේ අද. මේකේ තියෙන කාර් එකෙන් පනින්න. ඉතින් අපිට මේ පොල්ල ඕනි වෙනවා එකට. පොල්ලක් කෑනියම් පොල්ලක්. පොල්ල දාගමු මේ හරියේ. අනේ අපේ කාර් එක තියෙන තැනට යන්න එනවා. යාළුවනේ ග්‍රැනීට ආතල් එකක් නෙමෙයි දෙන්න යන්නේ. එතමුකෝ ග්‍රැනීව අපි ග්‍රැනීට මේ සර්ප්‍රයිස් එකක් දෙමු. මේක දාගත්තා. කාර් එක තුටිය හැංගුණා. දැන් පොඩ්ඩක් ග්‍රැනී එනකම් බලන් ඉන්න ඕනි යාළුවෝ. පොඩ්ඩක් ග්‍රැනී එනවා. දැන් අර කාමරය ඇතුළේ තමයි යන්නේ. අශනික පොට්ටස් ගලවවා. මේක වැහුවා. මේක දැම්මා. මෙන්න මේ කොන් කරා. දැන් ග්‍රැනී සකබු. මේ පොල්ල මේ හරියෙන් දාගෙන අපි ආයේ නෙමෙයි. මේ මෙතන කාර් එකේ යන එක වෙපන් කීයක් ගමු. ඊට පස්සේ පට ගාලා උඩට යමු. අන්න යාළුවනේ දැක්කනේ ග්‍රැනී කවුද මට මිනිත්තුවකට යන්නේ දේ මිනිත්තුව. ඒ මිනිත්තුවකදී අපි ගොඩක් දේවල් කරන්න ඕනේ. ග්‍රැනී නැති අතරින් අපි මේ කරලා මේ ඉන්ජෙක්ෂන් කට්ට වගේ එකයි මේකයි පොඩ්ඩක් කරගමු. අරගෙන පට ගාලා යන්. ඊවල මේ කියන උඩින් වේගේ මේක තමයි. අයි මේ දුරත් අරගමු. ඉතින් අපි ඉලක්කයට විදීමේ තරංගයක් තියෙනවා මෙතන. විද්දා. මේක දාමු මේ හරිය. අයි පට ගාලා යන්න ඕනේ ග්‍රැනී එන්න කලින්. හරි. යාළුවනේ ග්‍රැනී කොහෙද දන්නේ? ග්‍රැනී කවුද මට කියලා කිව්වට ග්‍රැනී මටද ගහන අවස්ථාවක්. නැගිටපු ගමන් කෑවේ යාළුවනේ මම ග්‍රැනී. අනේ මෙයා මේ ආච්චි මේ හඬා වැළපෙනවා. අනේ පව්. දැන් මෙතන බඩ ගාගෙන අවිලා යාළුවනේ කානුවේ යතුරු කටින් දාලා යන්නේ ආ. ග්‍රැනී එනවා. ග්‍රැනී එන්නවා එනකන් තමයි බලන් හිටියේ. මම කිව්වනේ යාළුවනේ මේ ග්‍රැනී කවුද මට? ග්‍රැනී කවුද මට? ග්‍රැනී නේද? එනවා මේ කන්න අයියෝ ඉන්නේ ඒක ඉන්නේ. යාළුවනේ ග්‍රැනී එනවා. බයකට නෙමෙයි ග්‍රැනී දුවන්නේ ඈ. අර පොඩි හරි ගෞරවයක් දෙන්න ඕනේ හින්දා. මේ මගුල අනේ යාළුවනේ ඉන්ජෙක්ෂන් කට්ටේ එන්නේ නෑ. ඒ ග්‍රැනී දෙන අපිට වටේ දුරුව ඉඳ වෙන්නේ. වැඩි බලාගමු ඈ. යකෝ මේක මාර එකක් වුණානේ හරි. දැන් ග්‍රැනී මොකද කියන්නේ වාරේ යකෝ.
හිතලා නෙමෙයි කරේ. පාව් ආයි මිනිත්තු කරගන්න. බයි. යාළුවෝ තව වැඩක් කරගන්න තියෙනවා පට ගාලා අපි ආයා. ඔන්න පෙන්න. නිකන් මේ ලොකු දුරකට නෙමෙයි ඔය ජනේලෙන් පොඩ්ඩක් පැන්නේ. එතන පොඩ්ඩක් පැන්නා. නැමුණා තිබ්බෙක් වගේ යන්න තියෙන්නේ. යාළුවනේ ඉතින් අපිට මේකදී ආයෙත් ඉලක්කයට විදීමේ තරගයක් දීලා තියෙනවා කියලා නේ. ඉලක්කයට විදින්න තියෙන්නේ. හරි විද්දා. දැක්කනේ මම අවුරුදු උත්සවයට ඉලක්කයට විදීමේ තරගයට සහභාගී වුණා. ඒකෙන් ඉතින් දන්නා මම තමයි එක. කියන්න දෙයක් නැහැ නේ ඉතින්. දන්නානේ කොල්ලා. ග්‍රැනි එනවද? ඩැනි. දැන් යාළුවනේ මිනිත්තුව ගිහිල්ලා ඇති. අපි ශනික පට කාලයන් ග්‍රැනි එන්න කලින් ශනික අපි ආයෙ ග්‍රැනිව මරන්න ඕනි. ඇත්තම අපේ ග්‍රැනි යාච්චිට මට මෙහෙම කරන්න වෙච්ච එක ගැන දුකයි. කරන්න දෙයක් නැහැ ග්‍රැනි. ඔයාම තමයි මේක කරගත්තේ. මම වවුස ගත්තා. ග්‍රැනි බලා ගන්න. ඒකින් අපි ග්‍රැනි යාච්චි එනකම් බලන් ඉමු. ඕ අපේ ග්‍රැනි යාච්චි ආවා. වැහුවා දෙම්ම. ඊළඟ ග්‍රැනි අපි ගියා. චූන් එකේ ඉන්නෝනි. කතටින් ඉන්දියා අපේ ග්‍රැනි යාච්චි. ශනික පට ගාලා ආයෙ උරට යමු යාළුවේ. උඩට කියන්නේ උඩටම. ඇත්තම කියන්නේ උඩටම යනවා. ආයෙත් උඩට. යාළුවනේ දැඩි ග්‍රැනි මිනිත්තුවකට සකබන් උනේ. දැන් මේක කරගෙන බේමෙන් දාගමු. මේකේ තියෙනවා යාළුවනේ කාර් එක යතුරු. ඒක කරගෙන ආයෙ පට ගාලා පල්ලෙට යා. ඉතින් යාළුවනේ ඔයා බලනවා ඇති දැන් කොහොමද මම මේ යතුරු තියෙන තැන දන්නේ කියලා. ඉතින් මම දැනගන්නේ මේකේ අවස්ථා පහක් තියෙනවා. ඒ අවස්ථා පහට අනුව තැන් වල තමයි මේ බඩු තියෙන්නේ. පහට වෙනස් වෙනවා. ඉතින් අපි මේ ටික අරගෙන මේ කොමුණු ගෙඩියක් තියෙනවා. ඉතින් අපි ඒක අරගෙන කපන තැනට යන් කොමුණු ගෙඩි කපන්නේ. ඉතින් දැක්කනේ යාළුවනේ ග්‍රැනිට බඩු හංගන්න තරම් නැතුව කුමුඩු ගෙඩිය ඇස්සේ බඩු හංගලා. කාටද මේ බොරු කරන්නේ? ග්‍රැනි බලා ගන්න. කැපුවා. නෑනේ. ඉතින් මේක තියෙන කාර් එකට ඕන කරන සූප් වගේ එකක් අපි ඒක අරගමු. මේ හරියෙන් දාගමු. තෙල් බෝතලේ තියෙනවා. ගත්තා. ඉතින් යමු. කෙනින්නද? ඉතින් අපි යටට යන්න ඕනේ. කායක තියෙන තැනට ඇත්තම කිව්වොත්. ඉතින් මේකේ අපි ආයේ ග්‍රැනීට පොඩි ආතල් එක ගන්න මේ. ආතල් එකට මේ යාළුවනේ මේ දෙන්නේ. කන් යාතිය පොඩක් චූන් කරලා ගන්න යනවා. හරි ඇතුළට යනවා අපි බැස්සා වැහුවා. යාළුවනේ තව අපි මේකේ භාගයක්වත් තාම කරලා ඉවර නෑ. තව එහෙනට වැඩ තියෙනවා කරන්න අපිට. එහෙනට කියන්නේ ඇත්තම කිව්වොත් දැන් මේක ගිහිල්ලා උඩින් මේ නියන වගේ ගන්න ඕනේ. කාරුවට යන්න ඕනේ. දෙකෙන් එකක් ඉවරයි. ඒ කියන්නේ භාගයක් හරියටම. භාගයක් වැඩි ඉවරයි. අපේ ග්‍රැනි යාච්චිත් ඒ ඇති සකබුන් වෙලා. බැලන්ස් එකේ යන්දා ඒ දන්නනේ යාළුවනේ වැඩනේ. ඉතින් මේ පොල්ල අපිට මේකදී ඕන වෙන්නේ නැහැ. හැබැයි මේක ඕන වෙනවා අපිට කානුවෙන් වගේ යද්දි මේ පොල්ල ඕනි වෙනවා. යාළුවනේ දොර වැහුණා. අපි සැලෙන්නේ නැහැ. නත් ගලවගෙන යනවා ග්‍රැනි. and ගැව්වා. විසික් කියලා ගියේ දැක්කනේ.
දැක්කනේ ඉතින් ජනික පට ගාලා යමු. ඊට පස්සේ දැන් මේක මේ හැටින් දාගෙන වැන්නද ඒක? ආයේ මේ මෙතනින් වැන්නා. ඒක හැටි තියාගන්න. ජනි නැකිරලක් දන්නේ. කොකට අපිට ෂුවර් නැති හින්දා අපි මේවා චුට්ටක් ලයිට් එක ඉන්නේ. ජනි මොකට හැදුවද මන්ද යාළුවනේ කාමරේ? ඉතින් ග්‍රැනීමයි යෝකෙන් දුක් විඳින්නේ. ගැනීම හදලා ගැනීම ඉතින් ඒකේ දුක් විඳිනවා. ඔය බා රිටර්න් එක දෙන්නේ යාළුවනේ මට නැගිටපු ගමන් කරපු කැත වැඩේ ග්‍රැනි. හිතුවේ නෑ මට කරයි කියලා එහෙම. ඕ ඔන්න යනවා යාළුවනේ යනවා. කන්නේ සද්දයක් ඇවිල්ලා යනවා. තාම නෑ. ඉතින් ග්‍රැනි යනවා. මම දකීද? පෙන්නේ යාළුවනේ ග්‍රැනි. ක්‍රීන්ට ආයෙ පොඩි වැඩක් දෙන්න දෙනවා අපිට. ඌ හැංගිමු. ඕක ග්‍රැනි දැක්කනම් ගහනවා යාළුවනේ බිම දාගෙන අපිට. එහෙම මොකද? ඒ ග්‍රැනි කවුද බං මට හැරේකුත් කිව්වනේ ඉතින් ආයෙ ග්‍රැනි ඔයා තේරුම් ගන්නේ නෑ ඒක. තව පොඩ්ඩෙන් දාටම තේරුම් ගන්න බැරුව යනවා. මේක මෙතනින් දාගමු. මේ ග්‍රැනි කාර් එකේ කෑලි තැන් වල ගලවලා තියලා බලන්න යාළුවනේ. දැන් මකුළු ආච්චි කිනුත් බේරෙන්න එපා මේ ගිහිල්ලා සවල් වලින්. කවන්නේ. ඕ හිටුණා අම්බෝ. යාළුවනේ වලට ඇහෙනවද අපේ පැත්තට වහින හොඳට මේ දවස්වල. ඉතින් ඒ හින්දා ගොරවනවා අයියේ. හොඳ වීඩියෝ එකක් දානවනේ තාදිසියේ මේ රෙකෝඩ් කරන්නේ ඔන්න පැන්නා. ආයෙ දන්නවනේ ඉතින්. උල්ලා. මම හරිම සන්තෝෂයෙන් ඉන්නේ. කියලා අංක 2 කියලා දින අපිට දැන් අපිට ඒක වැඩක් නැහැ. ඔයාලා තියෙන නැති. ඔන්නේ ආ ගියා. කොහොමද කියලා කෙනෙක් ගියේ? අපි ඒ අතරදී බේන් තියෙන කාර් එකේ බැටරිය මෙතන ඒක ගත්තා. යාළුවනේ දැක්කනේ ඒ මකුළු ආච්චි උනට කවුද බං ආයෙ දන්නවනේ. ඉතින් ආයෙ නැකිරලා තියෙන්නේ. අපි ආයෙ ග්‍රැනීගෙන් බේරෙන්න ඕනේ. ඕ හරි. දැන් ග්‍රැනි එනකම් බලන් ඉන්න තියෙන ආතල් එකේ. ග්‍රැනි යල්ල වැටෙන ග්‍රැනි තාම ඉපදිලා නැද්ද? හායි දන්නවනේ. අය කට කිව්වා විතරයි ග්‍රැනි ආවා. ග්‍රැනි මට බයයි බං. හරි බැරි අත්තරි දැන් අන්තිම එක අර උඩ තිබ්බ නියන අරගෙන ආවා. යන දෙකක් ගැලෙව්වා. යතුරක් ගත්තා. ගේට්ටුවක් කෙරියා. යාළුවනේ මේ ගේට්ටුවේ යතුර ගන්නම කොච්චර ඉඩ කරන්න ඕනේද? අර ඊතලෙන් උඩට විදලා මේක මේ නියන අරගෙන මේ මෙතන තියෙන ඇන දෙක ගලවලා මේ යතුර අරගෙන කාර් එක තියෙන තැනට ගිහිල්ලා අර ගේට්ටුව අරින්න ඕනේ. එතකොට යාළුවනේ වැඩ ඔක්කොම හරි. ආයෙ මේ කෑලි ටික සෙට් කරගන්න තියෙන කාර් එකට. එන්න හරි.
නෑරියා බඩු පිළිවිලකට තියන්න ඕනේ යාළුවනේ අපි ගත්තා නම්. අද හොඳ ළමයි වෙන්න ඕනේ. යාළුවනේ මට මතක නැහැ තෙල් පුරවන තරමේ තියෙන්නේ. හරි. තෙල් ටික පුරවන්න ඕනේ. අපි මේ බාල් ටික ඔක්කොම කාර් එකේ ඩික්කියට දාගෙන ගෙදර අරන් ගියා. කාර් එකේ යතුරු හැබැයි අපිට ඕනේ නෝ. මේ හරින් තියාගමු. දැන් බේම් මේක අරගෙන ඉතල ඇරලා බේම් මේක තියාගත්තා. හත නියන අරගෙන ඇන්ටි එක සද කරන්න තියෙන්නේ. තද කරා මේකත් තද කරා මේකත් තද කරා හරි. දැන් මේකත් අපි කාර් එකේ ඩික්කියට දාලා ගෙදර අරන් යමු. ඔය සතර ග්‍රැනි ඇහිලා නම් දැන් එන්න ඕනේ. තාම හැටු ඇති. හරි. සුප්පුවා මං කිව්වේ යාළුවනේ. ග්‍රැනි බලා ගන්න ඈ. සූපෙන් කනවා. ඔව් දැක්කනේ යාළුවනේ. ග්‍රැනි කපටිකම දැක්කද යාළුවනේ? දැක්කද ග්‍රැනිගේ කපටිකම? ඔය පළවෙනි දවසේ ගැහුවා කියලා දැන් ගහන්න වෙන්නේ නැහැ ග්‍රැනි. ඒව හඳේ තින් ඈ. ටිකිලි මාරි කාලා හදාගත්ත මොලේ ග්‍රැනියේ. ඒත් වෙන්නේ නැහැ. යාළුවනේ ග්‍රැනි නෑ. බය ගිහිල්ලාද? වරෙන් ග්‍රැනි යාබේ ග්‍රැනි මම සදාටම ඔයාව සමු ගන්නවන්න හදන්නේ ආයෙත් බයි බයි ග්‍රැනි ඒ ගහන්නද එපා යන්න ග්‍රැනි අවසන් ගමන් යනවා අපි ගෙදර යනවා එයිවා මොනවද එපා කියන්නේ යාළුවනේ මං හිතන්නේ මට පොල්ල ගන්න අවුදුුණා මේ කමන්න ඇති අවිර දැන් තියෙන කාර් එකේ යතුරු ගත්ත පුටාර එකේ නෙමෙයි කාර් එකේ යන්න ඊළඟට මොකද්ද ගේන්න ඕනේ වීඩියෝ එක යාළුවනේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඕනේ ඉතින් ප්‍රීතියෙන් ඉන්න වෙලාව මේ සබ් 30ක් අවපු එක ඇත්තම කිව්වොත් මම පටන් ගත්ත නිකම් පටන් ගත්තක මං මේ සති දෙකකින් සබ්ස්ක්‍රයිබ් 30ක් ගත්ත එක ගැන මට මාර සතුටුයි ඉතින්. ඒකයි මං කියන්නේ. යාළුවනේ එකක් අමුතුකුණා හැබැයි ඒ වැඩේ කරොත් ඉවරයි කියලා මට හිතෙනවා. කවන්නේ. කරලා බලමු. හරියට දැම්මා. හරියට මම අර කරලා බලමු කියේ මට අර මේ මං කිව්වර බඩ ටික ඔක්කොම ගෙදර අරන් යනවා කියලා. ඔක්කොම සම්පූර්ණ ඉවර කරන්න මම අර ගේට්ටුවේ යතුරු කාර් එකේ ඩිකියට දාගන්න ඕනේ. හැබැයි ගේට්ටුවේ යතුරු කාර් එකේ ඩිකියට දාගත්තොත් ග්‍රැනි එනවා. මම දැන් ග්‍රැනි වරකට දාලා මාරලා කාර් එකේ ඩිකියට යතුරු දාගෙන ආතල්ලේ ඔක්කොම බඩ ටික අරගෙන යන්න. ඔන්න ග්‍රැනි එනවා. අපේ ග්‍රැනි ආච්චි දැන් ඇති මං ඔයාට ඔයා ඒ යාළුවනේ පොල්ල නෑ අර පොල්ල නෑ යාළුවනේ ග්‍රැනි පොල්ල කඩාගෙන අවිලා තියෙන්නේ ඉවරයි මම මේ ආතල් ගන්න ගියා අපරාදේ බලන්න යාළුවනේ මගේ ගොංකම එහෙම කියන්නේ නෑ ඉතින් මේ ඒක වෙනම කතාවක් කවුද කියන්නේ යාළුවනේ මං ගොන් කියලා එහෙනම් මෙච්චර ගීමක් ගහන්න පුළුවන්ද මම්ම කියාගෙන මම්ම මටම ගොන් කියනවා ඉතින් ඒක වෙනම කතාවක් හරි ග්‍රැනි වාය එකෙන් එන්නේ එහෙනම් මම මුකුත් යන්න මම යනවා හරි යාළුවනේ අද සුබ මොහොතාවක් ජීවා නා හරි
ගෙනියවද ඔන්න ග්‍රැනී එහෙනම් වෙන්න රත්තරනේ මං ඉදිරි මේ ලෝකෙන් එහා ඇති යාළුවනේ කොහොමද දෙගෙන වීඩියෝ එක ඉතින් මං කාර් එකෙන් පැන්නා ඔයාලට ඉතින් ඒ බඩු තියෙන තැන් බලාගෙන කාර් එකෙන් පයින්න පුළුවන් අවස්ථා පහක් තියෙනවා අංගේ පහම තමයි බඩු වැදෙන්නේ මම ඔයාලට කිව්වා ඉතින් ඔතගෙන වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්න හැමදාම අපිත් එක්ක ඉන්න අද වීඩියෝ එක මෙච්චරයි එහෙනම් හැමෝටම bye